ලෝතුරු තථාගතයන්න් වහන්සේ විසින් දෙමාපියන් ලොව මුල්ම ගුරුවරුන් ලෙස හඳුන්වා දුන්නේ ඔවුන්ගේ ඒ අපරිමාණ ගුණකඳ කෙලෙසකවත් ගෙවා නිම කළ නොහැකි නිසායි. අව්වේ මුතු ඇටව පුරා ඒ මුතු පණ මට හරවා අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ ඉඳ හිනෙන්නේ අපේ අප්පච්චි. ඒ පියෙකුගේ සෙනෙහසයි. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අව්වේ දහඩිය වගුරමින් ජීවිතේ බර කරට ගනිමින් නිහඬ කැපවීම කළ ඔවුන් පියවරුන් විය. ඒ අපරිමාණ සෙනෙහෙත් නිහඬ කැපවීම සීකැඳවා ආදරණීය පියාණන්ගේ ගුණ සුවඳ හදවතින්ම විඳ ගනිමු. ක්‍රිෂාන්ත එරන්ද මාතාගේ ගායනයෙන් හැඩ වූ එම ගීතය අද ගායනා කරන්නේ සකුණ කුල්මිතා පේම පැනදර සොයිරායි. කුසේ ගිනි නිවලා කුසගින්නේ ඉඳ හිනෙන්නේ අපේ අප්පච්චි නුඹ කුසගින්නේ අපේ අප්පච්චි. අපා දෙපා සිව්පාව් ගෙන එන බිනවල කන්නට සනසා නුඹ අප වට කර දඬු වැට වෙච්චි මහ කැලේට ස්මාන අපේ අප්පච්චි. අව්වේ මුතු ඇටව පුරා ඒ මුතු පණමට හරවා අපේ කුසේ ගිනි නිවලා නුඹ ඉඳ හිනෙන්නේ අපේ අප්පච්චි නුඹ කුසගින්නේ අපේ අප්පච්චි. ජීවිතයේ බඹර වෙලේ පැණි හොයලා රූටන්නේ හිත හයියට කලවැල් පොට වර පොට වෙච්චි විරිය පාරමිතා පුරන අපේ අප්පච්චි. අව්වේ මුතු ඇටව පුරා ඒ මුතු පණමට හරවා අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ ඉඳ හිනෙන්නේ අපේ අප්පච්චි නුඹ කුසගින්නේ අපේ අප්පච්චි.